චිත්තතුවා ඕනෑම මාසික පළවෙනිදා උපන් ඔබගේ චරිත ලක්ෂණයන් සුවිශේෂී වන බව ඔබ දන්නවාද? අංක විද්‍යාවට අනුව ඕනෑම මාසික පළවෙනිදා උපන් ඔබ රවි ග්‍රහයාට අයත් චරිත ලක්ෂණ වලින් පරිපූර්ණයි. සෞරග්‍රහ මණ්ඩලයේ රවි ග්‍රහයා යනු සූර්යයයි. සූර්යයා යනු සෞරග්‍රහ මණ්ඩලයටම තම රශ්මිය විහිදුවන ප්‍රභාවකින් යුක්ත ග්‍රහයයි. ඉතින් එවැනි ග්‍රහයකුගේ ලක්ෂණ ඔබටත් ඇති බව ඔබට මා මේ කියන කරුණු වලින් අනාවරණය වේ. ඕනෑම මාසික පළවෙනිදා ඉපදුණු ඔබ ඊතා තේජවන්ත එඩිතර පෞරුෂයක් හිබි නායකත්ව ගුණාංග වලින් සමන්විත ශක්තිමත් පුද්ගලයෙක් වේ. ඕනෑම ප්‍රශ්නයක් තනිව විසඳාගත හැකි කුසලතාවෙන් හෙබි ඔබ ඉතාමත් නිර්මාණශීලී සහ ඉතාම ක්‍රියාශීලීව තම කරන කාර්යයේ නියැලෙයි. එම කාර්යය කිරීමේදී ඔබට කාගෙන්වත් උදව් අවශ්‍ය වන්නේ නැත. උදව් දීමට හෝ තම කරන කාර්යයට හොස්ස දැමීමට ඔබ කිසිසේත්ම කැමති වන්නේ නැහැ. මන්දයත් තම කරන කාර්ය අකුරටම කරන බව ඔබගේ මනසත් ඔබගේ කයත් දන්නා නිසයි. ඕනෑම මාසික පළවෙනිදා යනු පළවෙනිදා, 10 වෙනිදා, 19 වෙනිදා සහ 28 වෙනිදා යන දිනයන්ද මෙයට අදාළයි. ඉතින් යම් සුළු වෙනස්කම් වුවත් පළවෙනිදා ඍජු පෞරුෂයක් හිබි නායකත්වය සහ එඩිතර බවින් සමන්විත බොහෝසේ ඒ කියන්නේ ගොඩාක් එයාලගේ ඇටකටු ඒ පුද්ගලයන්ගේ ඇටකටු බොහෝසේ ශක්තිමත් ගමන් කරන විට ලාලිත්‍යයක් හා තේජසත් සමන්විත රාජ්‍ය පාලනයට සහ රාජ්‍ය කටයුතු වලට පක්ෂග්‍රාහී පුද්ගලයන්. මොහු බොහෝ ලෙස විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයන්. දෙයක් පොරොන්දුවක් හෝ යම් කාර්යයට කරන වේලාව කියන දේවල් ගැන මෙයාලා බොහෝසේ උනන්දුයි. පොරොන්දුවක් දුන්නොත් 80%කට වඩා සම්භාවිතාවයක් තියෙනවා ඔවුන් පොරොන්දු රැකීමට. කාර්යයක් සඳහා යම් වේලාවක් දුන්නොත් 80%කට වඩා සම්භාවිතාවයකින් ඔවුන් එම කාර්යය සඳහා වේලාවට පැමිණේ. ඉතින් මේ හේතුත් සමග වගකීම් සහගත පුද්ගලයන් ලෙස අංක විද්‍යානුකූලව පළවෙනිදා උපන් අය ගැන කිව හැකියි. බොහෝ දෙනෙක් පළවෙනිදා උපන් අය කෙරෙහි දක්වන ගෞරවය අසීමාන්තික වන්නේ මොවුන්ගේ ඍජු බවයි. මොවුන් කෙලින් කතා කරන පුද්ගලයන්ව ආකර්ශනීය ලෙස තමන්ගේ අනසකට පමුණුවන පුද්ගලයන් වේ. සමහරක් විට මොවුන්ගේ කාර්යයන් මොවුන් අකුරට කිරීමේදී අනිත් පාර්ශවයන්ට නුරුස්සන ගති ලක්ෂණ දැකිය හැකි. ඒ මන්දයත් ඔවුන් කීවොත් කීවාමයි කරොත් කරාමයි කියන සංකල්පයේ සිටින නිසා අවට සිටින පුද්ගලයන්ට මොවුන් ගැන යම් අඩුපාඩුකම් දුර්වලතාවයන් ලෙස එම දේවල් දැකිය හැකි. ඕනෑම දෙයක් හරියට කිරීමේදී මෙවැනි දේවල් කොහෙත් සිදු වෙනවා. අමනාප නොවි තම කරන කාර්යයේ තම කරන වැඩෙහි අකුරටම නියැලෙන්න කියා මා ඉල්ලා සිටිනවා. මොකද මේ කරන කාර්ය ඊටමත් ප්‍රායෝගික සහ අත්දැකීම් වලින් බහුල වීමට ඉඩකඩ වැඩි. මොකද මොවුන් බොහෝ විට උප්පත්තියෙන්ම ඒ කාර්ය සඳහා නායකත්ව කාර්ය මා මෙතනින් අදහස් කරන්නේ නායකත්ව කාර්යයි. නායකත්ව කාර්ය සඳහා උප්පත්තියෙන්ම සහජ කුසලතා හිමි පුද්ගලයන්. මොවුන්ට මානව පාලනය ගැන මානව සංවර්ධනය එවැනි ශේෂ්ත්‍රයන් වල මන අවබෝධය සහිත පුද්ගලයන්. එය උප්පත්තියෙන්ම ඔවුන් දෑතේ රඳවාගෙන සිටි. ඉතින් පළවෙනිදා උපන් ඔබ ගැන ඔබට කුමක්ද සිතෙන්නේ? ආඩම්බරයක් සහ අභිමානයක් සිතෙනවා නම් එය ඔබ ගැනම තිබුණු කුසලතා සහ හැකියාව ගැන මා දැක් වූ විග්‍රහයයි. ඉතින්
පළවෙනිදා උපන් ඔබ කරන සියලු කාර්යයන් සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට ජය වේවා.